කොහොනේ මම ආයෙ වැඩේ කියන්නම්කෝ. මොකද මේ වීඩියෝ එකක් කරා වීඩියෝ එක මේ ස්ටක් වුණා කෝල් එකක් ආවින්ද නැත්නම් ආයෙ මම මුලින් ඉඳන් මේ වැඩේ කියන්න. දැන් A level ළමයෙක් ගත්තාම අගෝස්තු මාසයේ තියෙන දින ප්‍රමාණය අයින් කරපුවාම ඒ ළමයාට තියෙන සාමාන්‍යයෙන් දින 80ක් වගේ. හරිද? එතන මේ දින 80ක් ඇතුළත සබ්ජෙක්ට් කීයක් බැලන්ස් කරන්න තියෙනවද? සබ්ජෙක්ට් 3ක් බැලන්ස් කරන්න තියෙනවා. පේපර්ස් වල ලකුණු හදන්න තියෙනවා. දැන් ගොඩක්ම ફોකස් කරන්න ඕන ලකුණු හදන්නම ළමයි ඈ. මොකද මේ දින 80 ඉතින් තියරි කව කර ඉඳලා වැඩක් නැහැ. මේකේ තනි කර ලකුණු වලට විතරක් ફોකස් කරන්න ගණන් හදන්න. එතකොට පාඩම් කරන්න තියෙන වගේ පාඩම් කරලා ඉවර කරන්න ඕනේ දැන් නම්. දැන් සාමාන්‍යයෙන් තව පාඩම් කරන්න තියෙන කවුලක් නැහැ. ඒක පාඩම් කරගන්න පුළුවන්. ඒක වාට තේරෙනවා පේපර්ස් කරනකොට. නැත්තම් නම් මේ කිසිම දෙයක් වාට තේරෙන්නේ නැහැ. හරි? සාමාන්‍යයෙන් මම මේ අරන් තියෙන විද්‍යා අංශයෙන් ඉන්න ළමයෙක්ගේ ෂෙඩියුල් එක. සාමාන්‍යයෙන් ගණිත අංශයෙන් ඉන්නවා නම් එයාට වෙනස් වෙන්නේ බයොලොජි කියන සබ්ජෙක්ට් එක විතරයි. එයාට ඒකත් වෙනස් වෙන්නේ මැත්ස් විදියට විතරයි. කලා, වාණිජ, එතකොට මීඩියා ලොජික් ඒ ඕන කෙනෙක් කරන කෙනෙක්ට මේක වැඩේ සෙට් වෙනවා. හරි. එයා සබ්ජෙක්ට් තුන වලම ලියා ගන්න. ඒ අනිවාර්යෙන් පාස් පේපර්ස් තමයි වැඩියෙන් ફોකස් කරන්න ඕනේ. හැබැයි ඔයාලට පොඩි වැඩක් තියෙනවා මේ මොඩල් පේපර්ස් කියලා තියෙනවනේ ක්ලාස් වල කරන. ඔය මොඩල් පේපර්ස් මේ පාස් පේපර්ස් වල පට්ට අමාරුයි. හරි. ඉතින් මේ මොඩල් පේපර්ස් වලට ප්‍රැක්ටිස් කරලා ආවොත් ඔයාලට පාස් පේපර්ස් වල ලොකු කේස් එකක් නෑ. හරි. පළවෙනි කතාව ඒක. හරි. මම දැන් වැඩේ කියන්නම්කෝ. දැන් ගන්න මේ කරන සබ්ජෙක්ට් තුනට අදාළ පාස් පේපර්ස් ගන්න. කරන මොන සබ්ජෙක්ට් එක වුණත් ඒ කරන ළමයා ගන්න පාස් පේපර්ස්. අරගෙන ඔයකේ තෝරගන්න පළවෙනි SCQ එකයි පළවෙනි SCQ එකයි. සාමාන්‍යයෙන් දැන් කෙමිස්ට්‍රි කරන සබ්ජෙක්ට් එක කරලා ගන්න ළමයෙක්ට නම් පළවෙනි SCQ එකේ ඉන්නේ පරමාණුක ව්‍යුහයයි වන්දනා ව්‍යුහයයි. මේ ගොඩක් දුරට ඒක තමයි ඔයාලා ફોකස් කරන්න ඕනේ. පළවෙනි දවසේ දැන් ඔයාලට මේකේ පාඩම බැයි නම් මොකක් හරි කේස් එකක් කරලා ඒ පාඩම උඩින් බලාගෙන යන්න. හරි. මොකද තියරි කව වෙන්න බෑ. සාමාන්‍යයෙන් normally තියරි දන්නවා අමතක වෙලා ඇති. ඒ අමතක වෙලා ඉන්න ළමයෙක් ඉන්නවනේ ඉස්සෙල්ලා මේ දෙක අරගෙන ඒකේ තියරි උඩින් බලන් යන්න. ඒක පළවෙනි essay එකත් ගන්න. මේ සබ්ජෙක්ට් තුනට දාලා මම කියන්නේ සබ්ජෙක්ට් තුනේම CQ එක පළවෙනි එකයි පළවෙනි essay එකයි ගන්න. ඉස්සෙල්ලා මම කියන්නේ මොඩල් පේපර්ස් ફોකස් කරන්න දින 80ක් තියෙනවනේ. ඒ හින්දා පාස් පේපර්ස් කරන්න ඕනේ මේකත් එක්ක මේක කරන්න ගොඩක් දුරට SCQ එක මේ මොඩල් පේපර්ස් කරපුවාම ඔයාලට ඒ කියන්නේ අමාරු වේව්ස් ලියන්නේ. එතකොට ඔයාලට ගොඩක් ප්‍රැක්ටිස් එක හැදෙනවා. එතන මේ දැන් බයෝ වගේ essay කරන එකෙක් ඉන්න බයෝ කරන ළමයෙක් ඉන්නවනම් ඔයා දන්නෝ මේ essay එකක් හදන්න කොච්චර කට්ටක් ගන්න ඕනද? පොයින්ට් 32ක් තියෙනවා. පොයින්ට් 32ම ලිව්වොත් නේ ලකුණු ගාන හම්බෙන්නේ. ඉතින් ඒ ලයින් පොයින්ට් 32 ලියන්න මේ පළවෙනි දවසේ මම ගිහින් ලියනවා පේපර් එක කියලා මේ A level පේපර් එකේ ලිව්වට බෑ. පාඩම් කරලා ගියත් උට ගැලවෙන්නේ නැහැ. එහෙම තමයි essay පේපර් එක හදලා තියෙන්නේ. මේක ප්‍රැක්ටිස් එක මත හැදෙන්නේ ඒක. ඔය තියෙන ලියන්න දැන් ඌණනේ සම්බන්ධව අනුන්න සම්බන්ධව මම ඇත්ති වෙනකන් දැකලා තියෙනවනේ. ඉතින් ඒවා දාලා මේ වාසේ ලියන්න ලියන තරමට ඔයාගේ ප්‍රැක්ටිස් එක හැදේ. ඊළඟට මේ දෙක අරගෙන පළවෙනි දවසේ කරන්නේ SCQ එකයි essay එකටයි ફોකස් කරන එක විතරයි. සබ්ජෙක්ට් තුනේම SCQ එකයි essay එකයි. ඔයා පේපර්ස් හොයන්න ඔය තියෙන පේපර්ස් හැම එකේම SCQ එකයි essay එකයි ගන්න පළවෙනි එක. පාඩම් අදාළ නැහැ ගන්න. අරගෙන ඒව කරනකොට තේරෙනවා මට මේක බෑ කියලා. අනිවාර්යෙන් තේරෙනවා. මට මේක බෑ කියන එක හොඳටම තේරෙනවා. එතකොට තමයි තියරි ආවර්ජනය කරන්න ඕනේ. ඒක මේ ආයෙ ගිහිල්ලා රිවිෂන් එක දා 2x දාලා 1x දාලා එහෙ 1.5 නැත්නම් 2x දාලා බලන්න. කොඩම් බලන්න 2x දාලා බලන්න යන්න එපා. ඒක නෙමෙයි මම කියන්නේ. හරි 2x දාලා බලන්න යන්න එපා. මේ ඔයා තියරි කව කරගන්න ඕන උඩින් නෝට් එක බලාගෙන යන්න. අනික මේ වගේ පේපර්ස් ලියලා අනිවාර්යෙන් විවරණ බලන්න. දැන් ඔය ක්ලාස් වල කොහොමද විවරණ දෙනවනේ. මම දැකලා තියෙනවා දැන් ෆිසික්ස් කරන ළමයින්ට නම් විවරණ දෙනවා අනිවාර්යෙන් මහින් ජේකබ්ස් වගේ ගෲප් වල පාස් පේපර් ටීවී කියලා මේ ගහන්න මේ ටෙලිග්‍රෑම් එකේ මම ගොඩක් දැකලා තියෙනවා. ඒකෙන් ගන්න පුළුවන් ඊළඟට අන්බස් වගේ ක්ලාස් කරන ළමයින්ට වෙනම විවරණ හම්බ වෙනවා. ඒකත් මම දන්නවා. ඒක මම යන හින්දා මම දන්නවා. ඒ ටිකත් ගන්න. එතකොට ඒවා පේපර් එක කරලා තමයි විවරණේ බලන්නේ. විවරණ කරන්න ඕනේ. විවරණ බලලා ඉවරණ කරන ස්ට්‍රක්චර් එක ඔලුවට අරන් විවරණය කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට ඒක කරගන්න පුළුවන්. ඒක නෝමලි කරගන්න පුළුවන් කරන ළමයිට. එතකොට මේ ඔයා දැකලා තියෙන්නේ මේ අනුරාස්ගේ වීඩියෝ එක තිබ්බා 10 year plan කියලා. මොකද්ද මේ කතාව? අවුරුදු 10ක plan එක. තමයි මේක බලලා නිකන් මේ වචනයක් විදිහට විතරක් දැක්කට පට්ට කතාවක් ඈ. ඒ වීඩියෝ එක බලපුවහම තේරෙයි. මම ඒක කියන්නේ නැහැ. මගේ පර්සනල් එක තුල 10 year plan කව. එතකොට ඊගත් එක තමයි වැඩ කරන් යන්නේ. ඉතින් ඔයාලට කියන්නේ මේ
ඔයාලත් ඒක හදාගන්න. මේ වීඩියෝ එක බලලා හදාගන්න. මම මේක කියන්න ඕනේ. ඔයා වීඩියෝ එක බලන්න. බලලා හදාගන්න මේ වැඩේ. එතකොට ඒක ඔයාලට තේරෙයි. ඔයා ඉස්සෙල්ලම දැන් පළවෙනි දවසේ SC කිව් එක ගත්තා, SA එක ගත්තා. ඔන්න දැන් අපි කරගෙන යනවා දෙනවා මට මේක බෑ. එහෙනම් ඔයා තියරි වැළුවා මතක් කරගත්තා ආය ආවා. ආයෙත් කරනවා මට මේක බෑ. ගන්න ඕකේ විවරණේ. ගන්න විවරණේ. විවරණේ අරන් බලන්න ප්‍රශ්නෙත් එක්ක සසඳලා මේක හදලා තියෙන්නේ මෙහෙමයි. එතකොට ඔයාගේ ඔලුවට වැටෙනවා මේක හැදෙන ස්ට්‍රක්චර්. නිකන් ඉන්න බෑ. විවරණය අයින් කරන්න. ඒ තිබ්බ විවරණය අයින් කරන්න. දැන් ඔයා විවරණය කරන්න මේ ප්‍රශ්නේ ආයෙත් පැත්තට. ඒ ප්‍රශ්නේ ඒක ආයෙ විවරණය කරන්න. එතකොට කන්ටිනියු. හරි. මේක නිකම්ම ප්ලෑන් එකකට යන්න ඕන වැඩක්. හරි. සබ්ජෙක්ට් තුනට වැඩ 3යි දවසට එක ප්‍රශ්නේ ගානේ වැඩේ කව වෙනවා. දවස් 80ක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට normally වැඩේ වෙනවා. හරි. එතකොට ඊළඟට ආයි කියන්න තියෙනවා. දැන් තියරි කවර් නැති ළමයින්ට ගොඩාක් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි මේක. තියරි කවර් නැති ළමයින්ට කියන්න තියෙන්නේ රිවිෂන්, රැපිඩ් රිවිෂන් වගේ ඒවා තියෙන. ඔය වගේ ලස්සනට කියලා දෙනවා A level exam එකට ඕන තියරි විතරක්. හරි. A level exam එකට ඕන තියරි විතරක් කියලා දෙනවා. ඉතින් ඒවට යන්න බලන්න ගොඩක් දුරට තියරි වගේ නෙමෙයි. ඉතින් ඒකේ කියපුවාම මම කියන්නේ ඒ රිවිෂන් එකේ කරනකොට ඒක තියරි කවර් වෙනවා. normally ඔයාගේ paper එක මට්ටමට හදන්න පුළුවන් normally cover වෙනවා. එතකොට ඔයාලට මේ essay එක structure essay එක practice කර ඉවුවත් ලියන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඕනනම් මේ ඔය A level ළමයින්ගේ physics වල නම් මම දන්න විදිහට දැන් අපිට rapid revision එකයි revision එකයි දන්න දෙක ගියොත් revision එකේ දැන් සාමාන්‍යයෙන් යන්නේ දැන් ඔන්න හෙට චුම්බක ශාස්ත්‍ර පටන් ගන්නවා හවස 7ට අනුරාධපුරගේ. එතකොට ඒ වගේ තමයි යන්නේ දැන් මේ චුම්බක ශාස්ත්‍ර පටන් ගන්නවා කියන්නේ දැන් ඉවරයි ධාරා විද්‍යුතය ඉවරයි. දොළන තරංග දැන් කියන යන ගමන් දින්නේ. එතකොට මේ ආය තාපය ඉවරයි. දැන් තාපය කියන සිලබස් එකේ වැඩිම ලකුණු ප්‍රමාණයක් එනවා. ධාරා විද්‍යුතයත් එහෙමයි. ධාරා විද්‍යුතය පුළුවන් නම් චුම්බක ශාස්ත්‍ර ලේසි. ඒ හින්දා මේ ඔය තියරි කවර් කරනවත් කරන්න ඒක ඔයාලට ලොකුවට මම කියන්නේ මේ SC කිව්ව essay කවර් කරන්න. දැන් ඔය ක්ලාස් තියෙන ටයිම් ටේබල් තියෙන්නේ. ඒව අනුව මේවා හැන්ඩල් කරගන්න. මොකද ටයිම් ටේබල් එක අනිවාර්යෙන් හදාගන්න. ඒ කියන්නේ ක්ලාස් ටයිම් එක ක්ලාස් ටයිම් ඒවට අයින් කරන්න. මොකද නැත්තම් ඔයාලා ක්ලාස් ටයිම් යන්නෙත් නැහැ මේ වැඩ කරන්නෙත් නැහැ දෙකෙන් එකක්වත් වෙන්නේ නැහැ. ක්ලාස් ටයිම් වෙනම අයින් කරලා මේකට වහින්න. එච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් වැඩේ වෙන්න මේ මාර ලොකු ප්‍රෝග්‍රෑම් එකක් විතර මේ කියලා දීලා තියෙන්නේ. මොකද මේ අනිවාර්යෙන් ලකුණු හදන්න ඕනේ. දැන් ගොඩක් ළමයි ફોකස් කරන්න ඕනේ A level exam එකේ පේපර් එකට. දැන් තියරි කවර් කර එහෙම ඉන්න බෑ. තව දින 80යි තියෙන්නේ. මේ දැන් මේ කෙලින්ම බලන්න දැන් ඔයා දඟලන්න ඕනේ මේ පේපර් කරන කඩේට විතරයි ඈ. දැන් මේ සබ්ජෙක්ට් තුන විතරක් නෙමෙයි. ඔයාලගේ මැක්ස් කරන ළමයට වාණිජ්‍ය කලා ඕන සබ්ජෙක්ට් එක ළමෙක් මේ විදිහට ෂෙඩියුල් එක වෙලන් වැඩේ කරන් යන්න MCQ කියන්නේ MCQ හදන්න පුළුවන් පුතා මාසෙන් උනත් ඒක සම්පූර්ණයෙන්ම essay structure essay හැදෙනවා නම් MCQ කියන්නේ ඒක නිකම්ම හැදෙන්නේ මේක මාසෙන් උනත් හදන්න පුළුවන් 1 month වලින් හදන්නත් පුළුවන් 1 month වලින් හදන්න පුළුවන්. එහෙනම් කියලා වෙන්න බෑ 1 month වලින් උනත් MCQ හදන්න බෑ. මේ ස්ට්‍රක්චර් essay හදන්න ඒ හදන ගමන් MCQ කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මේ physics subject එක තුල තියෙනවනේ ස්ට්‍රක්චර් essay කියලා. මේක බං ගෙදරින් අරන් යන ලකුණු 20ක් නේ. මේක ගෙදරින්ම අරන් බලයල්ලා. තුන්වෙනි පේපර් එකේ මම දැක්කා සර් හින්ට් වගේකුත් දාලා තියෙනවා. ඔය අනුරාධපුරගේ මං කියන්නේ දැන් වෙන ක්ලාස් වල ළමයින්ගෙත් හින්ට් දාලා තියෙන්නේ. ඒ හින්ට් ටිකට තුන්වෙනි පේපරේ ලියන්න හින්ට් ටික මේ ඒ ප්‍රැක්ටිකල් ටික කරලා ඉවර කරගන්න. ඒ ප්‍රැක්ටිකල් ටික කරන්න. එතකොට මේ හින්ට් ටික කවර්නේ. නේ? තේරුණා? එහෙම තමයි වැඩේ යන්න ඕනේ. එහෙනම් වැඩ බෙදාගෙන වැඩ කරන්න දින 80යි තියෙන්නේ. මේක කරන්න බලුවන් ඕන එකේ බෑ කියලා හිතුවොත් උට කොහොමත් බෑ. තකදාවනේ. බෑ කියලා හිතන එකෙක් ඉන්නවනේ උට කොහොමත් බෑ. පුළුවන් කියලා හිතන් වැඩ කරන්න. එහෙනම් හීන වෙනුවෙන් අසීමිතව කැප වෙලා මේ ගේම් එක දිනලා විතරක් නතර කරමු. ඔය ආසාවෙන්ම ඉගෙන ගමු.